තාත්තේ මං තාත්තට අභියෝගයක් දෙනවා. මොකද්ද? මං තාත්තට මේ කවියක් කියනවා දැන්. ඒ කවිය තාත්තා වෙනස් හඬවල් වලින් කියලා පෙන්වන්නේ නැහැ. මම කියන්න මොන කවිය? මොන කවිය? ටිකිරි 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 ලියා කලෙත් අරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා කකුල කාපිදිය බරියා. ඔන්න තාත්තා දෙන අභියෝගේ. දැන් තාත්තා පළවෙනිට කියන්නකෝ ඔය කවිය කවි බණ තාලෙට. කවි බණ තාලෙට. කවි බණ තාලෙට කියනනම් පුතේ අපේ හාමුදුරුවන්ට කාටවත් බුද්ධ ආගමටවත් හානි වෙන්න නෙමෙයි මේ කියන්නේ. මේකේ තාල් ගන්න හැටි කියන්නේ කවිය. මම බණ්ඩන එක කවි බණ කියන හාමුදුරුවෝ නමකට දෙනවා. ටිකිරි 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 ලියා කලෙත් නරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා කකුල කාපි දිය බාරියා. ඔන්න බණ්ඩ පුතී ඊගාව කවි බණ කියන හාමුදුරුවෝ මෙහෙම කියනවා. ටිකිරි 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 ලියා කලෙත් අරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා කකුල කාපි දිය බරියා කකුල කාපි දිය බරියා. ඒ අභියෝගේ නම් තාත්තා ජය ගත්තා. දැන් තමයි මං තාත්තට දෙන දෙවෙනි අභියෝගය. තාත්තට මට කියලා පෙන්නන්න පිරිත් කියන තාලෙට. ටිකිරි 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 ලියා කලෙත් අරන් ලිඳට ගියා තාත්තා ඒ අභියෝගෙත් දැන් ජය ගත්තා. තාත්තා ඊට පස්සේ කියන්නේ නැට්ටු වගේ තාලෙට. නැටුම් කම නම් පුතේ කියන්න මම මේ තාලෙට. ඔන්න ඉස්සෙල්ලාම අපි කියමු මෙන්න මේ තාලෙට. ටිකිරි 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 ලියා කලෙත් අරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා කකුල කාපි දිය බරියා. මේක ලොකු තාල වලට කියන්න පුළුවන්. ටිකිරි 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 ලියා කලෙත් අරන් ලිඳට ගියා. තාත්තා ඒ අභියෝගෙත් දැන් ජය ගත්තා. තාත්තා දැන් කියන්නේ ඔයගේ විරිදු තාලෙට. විරිදු කියන්නේ නැතිනම් මොනවද කියන්න පුළුවන්. ටිකිරි 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 ලියා කලෙත් අරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා කකුල කාපි දිය බරියා. පුතේ තවත් කියන්න පුළුවන් කාලෙත් එක මට පොඩි ගමනක් යන්න තියෙනවා. ඔයාලට ඕන නම් මම කියලා පෙන්නන ගායකයෝ කියන විදිහට. එඩ්වඩ් ජයකුඩි මහත්තයා මෙන්න මෙහෙම කියනවා. ටිකිරි 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 ලියා කලෙත් අරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා කකුල කාපි දිය බරියා. අනේ පුතේ මේ ගායකයන්ට එහෙම හැල්ලුල්ලක් කරනකොට අපහසුතාවයකට පත් කරන්නවත් නෙමෙයි ප්‍රවීණ ගායකයෝ ලස්සන කට්ටිය. ඒ කට්ටිය කියන
විදියක් විතර මේ අනුකරණය කරන්නේ. අපි දෙනවා බෙක් මහත්තයාට. ටිකර ටිකරලියා කලෙත් අරන් ලිඳට ගියා ටිකරලියා කලෙත් අරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා කකුල කාපී දිය බරියා ටිකිරි තව ගොඩාක් පුතේ තාල වලට කියන්න පුළුවන් කාලෙත් එක්ක. එහෙනම් ඔයාලට මොකද්ද කියන්න තියෙනවද කොහොනේ? ඉතින් යාළුවනේ අපේ වීඩියෝ හොඳයි නම් පහළ තියෙන subscribe button එකට පයින් පාරක් ගහලා අපිට දායක වන්න. ස්තුතියි.